පොඩි වෙනස්කම් වෙනවා. එක ගුරුකුල එකත් පොඩි වෙනස්කම් වෙනවා. එතකොට යෝග කියන එකේ මීනින් එක ගත්තොත් යෝග චිත්ත වෘත්ති නිරෝධ කියලා තමයි අදහන්නේ. සෙෂන් එකක් ඒකම සවුන්ඩ් බෝල් මෙඩිටේෂන් ප්ලෑන් කරලා තියෙනවා. අරෝමා පොඩි සෙෂන් එකකුත් තියෙනවා. ඒත් එක්ක යන විදිහට තමයි හදලා තියෙන අපි සෙෂන් ප්ලෑන් එක. එතකොට මුලින්ම අපි පොඩ්ඩක් අප්ඩේට් කරමු මොකක්ද යෝග කියන්නේ, අපේ යෝග ෆිලොසොෆි එක, ඒ දර්ශනය කොහොමද තියෙන්නේ. සංචලනාසන ඕනිනම් මේක තියන්න නැට් එකෙන් චතුරාංග දණ්ඩාසන නැත්තම් එහෙම හිටියත් කමක් නැහැ. අෂ්ටාංග නමස්කාරාසන භුජංගාසන චතුරාංග දණ්ඩාසන. Okay, good. අෂ්ටාංග නමස්කාරාසන knees දෙක තිබ්බා. Good. හරි. ඉපෙද චුට්ටක් ඉස්සුවා. හරි. භුජංගාසන. කෝබ්‍රා වගේ අපි උඩට ආවා. Good. පර්වතාසන. පොණ්ඩක කියලා දැන් කාපු ගමන් යන දෙන්නාම
පස්සේ ඉඳගෙන හිටියත් අපේ මේ ඔක්කොම ස්ලම්ස් නම් මේව වෙලා තියෙන. එතකොට අපේ පරිසල්සිස් මූව්මන්ට්ස් ඩයිජෙෂන් ඒවා ආහාර ජීර්ණය වෙන දේවල් වලට බාධාවක් වෙනවා. ආසන තියෙනවා. ඒ විදිහට අපිට ක්ලාසිෆයි කරගෙන ආසන වර්ග කතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඇක්ටිව් ආසන, ඩයිනමික් ආසන කියන අපි මොකක්ද මූව්මන්ට් එකක් ආසන තියාගන්න. මම ටික ටික කියලා දෙන්න ඊට පස්සේ අපි හැමෝම එකට කරමු. ඊට පස්සේ middle finger එක මේ nose border එකේ තමයි තියාගන්නේ. එහෙට ඊට පස්සේ ring finger එක nose and upper lip between එතන තියාගන්නවා අපි. ඊට පස්සේ little finger එක chin එකේ below the lower lip තමයි අපි තියාගන්නේ. මේ විදිහට තමයි මුද්‍රාව එන්නේ. ඊට පස්සේ අපි inhale කරනවා normal inhalation එකක් අරගෙන deep inhalation එකක්. ඊට පස්සේ exhale කරන එක involuntarily තමයි exhale වෙන්නේ. ඒ exhale කරන ගමන් අපි hum කියන ශබ්දය කරනවා. එතකොට දැන් අපි මෙතන tragus එකකින් වහගෙන ඉන්න නිසා මේ අපේ hum කියන sound එක අපේ skull එක ඇතුලේ vibrate වෙනවා. එතකොට මේ vibration එකත් එක්ක තමයි අපිට මේ benefit එක ලැබෙන්නේ. ඒක අයිඩෙන්ටිෆයි කරන්න තමයි ක්වෙස්චන් එකක් දුන්නේ. එතකොට මේකේ අපේ ෆිසිකල් ප්‍රොෆයිල් එක, ෆිට්නස් ප්‍රොෆයිල් එක, ඉමෝෂනල්, මෙන්ටල්, බිහේවියර් ඒ ටික ඇසස් කරනවා. එතකොට මේ හැම ස්වභාවික විදිය නෙවෙයි. එතකොට ස්වභාවිකින්දී මගේ කොණ්ඩ කොහොමද? කර්ල් වෙලා තියෙන අය ස්ට්‍රේට් කරනවා. එතකොට කාර්යකරම මේවත් දෙක වෙනස් වෙන්නේ. එතකොට හරියට නැත්තම් රිලැක්ස් කරනවා. ඒ වගේම කරලා දෙන තැන ඉඳලා තමයි අපි මේ යෝග ඒ වගේ තමයි ફોકસ කරන්නේ. ඒකෙන් benefit එකෙන් අපිට nervous system regulation එක, relaxation feeling එක සහ අපි incorporate කරලා තියෙන essential oils වල benefit එකක් අපිට ලැබෙනවා. ඉස්සරහට මොකද පිටිපස්සට සෝල් වලින් ඇඟිලි ටික එනවා. So much for joining with us.